මම මේ හැමෝටම කියන්නේ හැමෝම හොඳින් මතක තබා ගත යුතු කාරණේ මෙන්න මේක තමයි. මම නම් ওই වාර්තාව පිළිගන්නෙත් නැහැ. මම ওই බටලන්තට සම්බන්ධත් නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. හරි. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා. සුපුරුදු පරිදි වෙබ් පත්තරේ වැඩසටහන බලන්න ආපු ඕගොල්ලෝ සියලු දෙනාම වෙබ් එකේ තියෙන පත්තරේ කියවන්න කම්මැලි ඔයාලටයි වෙබ් එකේ තියෙන පත්තරේ කියවන්න වෙලාවක් නැති ඔයාලටයි ඔන්න මම අදත් අරගෙන ආවා මේ නෙවඩන් වෙබ් පත්තරේ මාර්තු මාසේ 16 වෙනි ඉරිදා දින වාර්තා වුණු සුවිශේෂී පුවත් පිළිබඳ අපි අවධානය යොමු කරමු. ඉතින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටලන්ද වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා සඳහන් කරලා තිබුණා ඉරිදා දවසේ. ඉතින් කිව්වා වගේ මෙතුමාගේ ප්‍රකාශයේ ඉරිදා නිකුත් වුණා. ඒ සම්බන්ධ පුවත වෙත අපි පළමුව අවධානය යොමු කරමු. මේක නිවුස් 19 වාර්තා කරලා තියෙන නිවුස් එක තමයි අපි පුටා ගන්නේ. මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙහෙම කියලා තියෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. අපි බලමු නිවුස් එක ඇතුළට ගිහිල්ලා. බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබා දීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිය යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එතුමාගේ ප්‍රකාශය තියෙනවා අපි ඒක උපුටා ගමු. 1987 වසරේ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල්පිරි පහදුව ඩීසල් විදුලි බලාගාරයේ මහවැලියේ සිට කොළඹට විදුලිය ලබා දෙන මධ්‍යස්ථානයේ වෙළඳ කලාපයේ ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා. ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදාව කැඳවනු ලැබුවා. ආරක්ෂක අංශවලට රැඳී සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සංස්ථාවට අයත් ඒ වන විට අතහර දැමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබා දීමට තීරණය කළා. ඒ වන විටත් ලංකා විදුලි වල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙක් එම නිවාසවල පදිංචිව සිටියා. මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ධ පොලිස් ස්ථානයට පහර දී ස්ථානාධිපතිවරයා මරා දැමු ලැබුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පවතින නිවාස ඔවුන් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව එවකට සිටි පැවරකරු මගින් අදාළ නිවාස කැලණිය පොලිස් අධිකාරී නලින් නෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා. පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සමුපකාර සමිති සභාපතිවරයෙකු, පොලිස් සාජන්වරයෙකු ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුම ඝාතනය කිරීම මේ අතරවාරයේදී සිදු වූවා. ඒ සමගම තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පාර දීමක් කෙරුණා. කඩාවැටුණු ජන ජීවිතයේ ආර්ථිකය ගොඩනගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා. 94න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බටලන්ද ප්‍රදේශයේ වධකාගාරයක් තිබුණේ යයි සෙවීමට කමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයන් කැඳෙව්වා. මා ඊට කැඳෙව්වේ සාක්ෂිකරුවෙකු ලෙස පමණයි. එවැනිට මා රටේ විපක්ෂ 나යකයා ලෙස කටයුතු කළා. බටලන්ද කොමිසම පත්කලේ සම්පූර්ණයෙන් දේශපාලන මඩගැසීමේ අරමුණු කරගෙන. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. වාර්තාව තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරීවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. මේ නියම ක්‍රමවේදී විය යුත්තේ පොලිස්පතිවරයා නිවාස භාර දී ඒ හරහා අදාළ නිලධාරීන්ට පැවරීමයි. මේ ක්‍රියාකාරකම් නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිය යුතු බව මේ වාර්තාවේ සඳහන් වෙනවා. කමිෂන් වාර්තාවේ සඳහන් වෙන වෙනත් කිසිදු කරුණක් මට අදාළ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ 88-90 කාලේ කළ ත්‍රස්තවාදී ක්‍රියා රාශියක් ගැන කමිෂන් වාර්තාවේ තීරණ සමාප්ති නිරීක්ෂණ සටහන් වල දැක්වෙනවා. එහි පසුබිමත් කියවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කමිෂන් වාර්තාවේ 3 වෙනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයම එහි ඇතුළත් කර තිබෙනවා. ඉහත කරුණු ඇරෙන්න අනිත් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නැහැ. ඒ වාර්තාව මා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. බටලන්ද කොමිෂන් වාර්තාව හංගගෙන හිටියා ගියා කිසිවෙකුට චෝදනා කළ නොහැකි. 2000 වසරේ පාර්ලිමේන්තු සැසියේ වාර්තාවක් හැටියට ඒ තිබුණා. නමුත් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීම් කළේ නැහැ. බොහෝ දෙනෙක් වාර්තාව පිළිගත්තේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපිට විශ්වාස කළ හැකියි. මෙතෙක් බලයටපත් වූ කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බව කිය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාව අවුරුදු 25කින් පසුව පාර්ලිමේන්තු විවාද කිරීමේ සම්ප්‍රදායක් මෙරටේවත් අනිත් පාර්ලිමේන්තුවලවත්
නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙහෙට අත්දැකීම් බහුල ෆෙරාරි ලයිසන් තියෙන 100ගේ විශේෂ ප්‍රකාශය තමයි මේ තියෙන්නේ. ඉතින් මං ඊයේ වැඩසටහනේදීත් කිව්වා අනිවාර්යෙන් ඔය කියපු ටිකම මේ ඇවිල්ලා තියෙන්නේ. මන් දන්නේ මම මේකට සම්බන්ධ නැහැ. හරිද? මම මේ ගෙවල් දුන්නා විතරයි. ගෙවල් වගෙන් ඉල්ලුවා මං ගෙවල් දුන්නා. ඉතින් ඒගොල්ලෝ මොනා කරත් මට අදාළ නැහැ. ඔන්න ඔය ටික තමයි මේ කෙටියෙන් කියලා දෙන්නේ. ඉතින් මං කියවනේ කලින් ඔය ටික තමයි කියන්න එන්නේ කියලා. මොකද ඊට වඩා දෙයක් කියන්න මට තාමත් ඉතුරු වෙලා නැහැ මෙතන. හරි. ඉතින් ඔය ටික තමයි කියන්නේ. මේවට තවත් රටේ ජනතාව විදිහට ජනතාව රැවටෙන්න එපා. මම ඊයේත් කිව්වා මේකේ 3 වෙනි පරිච්ඡේදයේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වුණ හැටි එදා ඉඳන් වුන් කරපුවා සියල්ලම තියෙනවා. ඒක අරගෙන කියවන්න. එතකොට ඒගොල්ලොන්ගේ ඉතිහාසය බලා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලොත් මෙතනදී මේ අපි අතට ගැනීම කියන්නේ දේශපාලනිකව ගත්ත වැරදි තීරණය. ඒ තීරණය ගැන ඕන් පසුතැවෙනවා, දුක් වෙනවා වර්තමානයේ. නමුත් ඒක වැරදි තීරණය. ඉතින් ඕන් අතිනුත් යම් වැරදි දේවල් වෙලා තියෙනවා. ඒ දේවල් වලටත් පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතුයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. 100ට කියන්න තියෙන උපරිම දේ කිව්වා. ඉතින් එළියේ ඉඳන් මේ වෙනකොට පෙරටුගාමි සමාජවාදී පක්ෂය මේ වෙනුවෙන් සෑහෙන හඬක් නගමින් සිටිනවා. ඉතින් ඔවුන් කියනවා මේකට සම්බන්ධ අය නීති ඉදිරියට ගේන්න ඉක්මනින් අත්අඩංගුවට ගන්න මේ නිර්දේශවල තියෙන විදිහට රනිල්ව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් අපේ මතය සහ මගේ මතය මම කියන්නම් මේ සම්බන්ධව මේකට නීතිපතිවරයාට යොමු කරලා ඒ හරහා හරි ආකාරයෙන් මේවට නීති ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ හදිස්සි වෙලා නීති ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා කෙලව ගන්න එපා. එහෙම වුණොත් ආණ්ඩුවට වැඩේ තෙල් වෙනවා. එහෙම වෙන්න නොදී හරියට නීතියානුකූලව කටයුතු කරන්න, හරියට නඩු පවරන්න, මේවා අධ්‍යයනය කරලා හරියට නඩු පවරන්න. එතකොට මේවා කරපු වැරදිකරුවන්ට මේ වගේ පැනලා යන්න බෑ. ඔවුන්ට මේ වගේ සත්‍යයට මුහුණ දෙන්න වෙනවා. හරිද? අන්තිම වශයෙන් මේ ගැන මට කියන්න දෙන්නේ අපි ජීවත් වෙලා ඉන්න කාලය ඇතුළත මොන සෙල්ලම් දාලා මොන කෙරුම් කරත් අන්තිමේට අපිට ඒ ඔක්කොම පරිසම් දෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. මේ ආත්මෙම පරිසම් දීලා ඒවා ගෙවලා තමයි යන්න වෙන්නේ. ඉතින් කවුරු හරි හිතාන ඉන්නවා නම් ඒවා කරන්න එහෙම වෙන්නේ අපිට සුජාතව මේ ලෝකයෙන් මිදලා යන්න පුළුවන් කියලා එහෙම නැහැ. ඔබගේ සුජාතභාවය නැති වෙනවා. ඒක තමයි වර්තමාන ලෝකයේ ස්වභාවය. ඉතින් ඒ ස්වභාවයට මුහුණ දෙන්න වැරදි කරපු අයට අනිවාර්යයෙන් ස්වභාව ධර්මයන් දඬුවම් ලබා දෙනවා. අධිකරණයේ ඉදිරියේ ඔබ නිවැරදි කරුවෙක් වුණත් ස්වභාව ධර්මයේ ඉදිරියේ ඔබට අදාළ දඬුවම ලැබෙනවමයි. ඒකින්ද ඝාතකයන්, වදකයන් මොනවා කිව්වත් ඔවුන්ට අදාළ දඬුවම අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපි තව පුවතක් අවධානය යොමු කරමු. මේක කොළඹ ටයිම්ස් වාර්තා කරලා තියෙන්නේ මැතිවරණ කාල සීමාවේ ක්‍රියා කළ යුතු ආකාරය ගැන සිහි කැඳවීමක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. රජයට සහ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ මැතිවරණ කාල සීමාව තුළදී අනිසි ලෙස භාවිතා කිරීමෙන් වැළැක්වීම සහ නිලධාරීන් සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම, සීමා කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. එහි සඳහන් වන්නේ පළාත් පාලන ආයතන 336ක් සඳහා නාම යෝජනා කැඳවීමේ දැන්වීම පසුගිය 3 වෙනිදා අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩේ ප්‍රාදේශ සභාව, මන්නාරම් දිස්ත්‍රික්කයේ මන්නාරම් ප්‍රාදේශ සභාව හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පුණාකාරී ප්‍රාදේශ සභාව යන පළාත් පාලන ආයතන 3 සඳහා නාම යෝජනා කැඳවීමේ දැන්වීම 10 වෙනිදාටත් ප්‍රසිද්ධ කළ බවයි. ඒ අනුව පසුගිය 3 වෙනිදා සිට ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වන අවස්ථාව එක් වූ කාල සීමාව ඡන්ද විමසීමේ කාල සීමාව බව කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ සම්පූර්ණ නිවේදනය. ඉතින් මේ රජයේ දේපොළ අවභාවිතාවට ගන්න එපා කියලා මේක කල්පිත මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියලා තිබුණා. ඉතින් රාජ්‍ය දේපොළ අවභාවිතාවට ගන්න බෑ. මැතිවරණ සඳහා යොදා ගන්න බෑ. ඉතින් මීට කලින් හිටපු අය කරා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් ඉන්න අයට ඒක කරන්න අයිතියක් නැහැ. ඔවුන්ට හීනියකට හරි හිතෙනවා නම් මේ දේ කරන්න කියලා ඔබට එහෙම කරන්න අයිතියක් නැහැ. ඔබ ඒක හොඳට මතක තබාගෙන කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවේ පැත්තෙන් ඉල්ලනවා. ඒත් එක්කම හෙට O level exam එක පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්කම විභාග කොමසාරිස්තුමා විශේෂ ඉල්ලීමක් කරා මැතිවරණ සමයක් ඉදිරියට එන්නේ. ඉතින්
දරුවන්ගේ විභාගයට බාධා නොවන ආකාරයෙන් මේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන යන්න කියලා සියලු පක්ෂ ලේකම්වරුන්ගේ ස්වාධීන කණ්ඩායම් නායකයන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරා. ඉතින් අපි ඒකත් මේත් එක්කම දැනුවත් කරන්න. තව නිවුස් එකක් තියෙනවා ගමු. මේකත් කොළඹ ටයිම්ස් වාර්තා කරලා තියෙන්නේ. මේක අර දේශබන්දුගේ නඩුව ගැන සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. දේශබන්දු හැර සැකකරුවන් අත්අඩංගුවට නොගැන්නයි නියෝගයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. W15 හෝටලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. නීතිපතිවරයා තමයි මේ නියෝගය නිකුත් කරලා තියෙන්නේ. කොළඹ අපරාධ කොට්ටාසේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 6 දෙනා තාමත් අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලා රීට් පෙත්සමක් අභ්‍යාජන අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව නීතිපතිවරයා පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභ්‍යාජන අධිකරණයේදී ඇති කරගත් එකඟතාවයේ මත මූලික විමර්ශන අවසන් වන තෙක් එලෙස වුන් අත්අඩංගුවට නොගැනීමට තීරණය කරලා තියෙනවා. පොලිස් මූලස්ථානයේ නිවේදනයේ නිකුත් කරමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු දෙන්නෙකුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 6ක් වැඩිදුරටත් විමර්ශනය සිදු කරමින් ඉන්නවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අද 17 වෙනිදා මේ සම්බන්ධ මේ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒකත් එක්ක මේ නඩුව මොන දිශාවට යයිද කියලා අපි හෙට වැඩසටහනත් එක්ක කතා කරමු. නිවුස් 19 වාර්තා කරලා තියෙන තව පුවතක් වෙත අපි අවධානය යොමු කරමු. සාධාරණයක් නොවුනොත් ආයෙත් පාරට බහිනවා. මෙහෙම කියලා තියෙන්නේ මැල්කම් රංජිත් කාදිනල්තුමා. පාස්කු විරදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්ති ඉටුවීම පිළිබඳ සාධාරණ සංඥාවක් වත්මන් ආණ්ඩුවෙන් ඉතිරි සති 6 කාලය තුළ අපේක්ෂා කරන බව කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරලා තියෙනවා. 15 වෙනිදා සමුළුවකට එක්වීම තමයි උන්වහන්සේ මෙලෙස කියලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයේ 6 වෙනි සංවත්සරයට පෙර එවැනි යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් නැවතත් සිදුවන්නේ පාරට බැසීම බව තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙතනදී කාදිනල්තුමා කියලා දෙනවා එක් නැලිගුර කියන මාධ්‍යවේදියාට මොකද වුනේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ. කීත් නොයන්ට දසවද දීලා 99න් බේරුනේ. ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාට සිද්ධ වෙච්ච භයානක මරණය. මේ සියල්ල පිටිපස්සේ හිටිය දේශපාලන ලෝකයේ අපේ නායකයෝ. නමුත් දැන් කිසි කෙනෙක් ගැන කිසිම විදිහකට යුක්ති ඉෂ්ට වෙන්නේ නැහැ. තාමත් ඒක වෙලා නැහැ. අද පවතින රජයෙන් මේ දේවල් හරියට කෙරෙනවද මම දන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳ අපිට කියන්න තියෙන්නේ අන්න ඒක. මේ බටලන්ද වාර්තාව අන්න ඒ වගේ ඉතාමත් දූෂිත පෙළේ වාර්තාවක්. අපි මේ රජයේ බලයට පත් කරන්න කටයුතු කළේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් ඉතින් අපිට ආයෙසරයක් හිතන්න පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් එදා කටුවපිටිය දේවස්ථානයේදී අධිකරු ජනාධිපතිතුමා විසින් තියෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න කටයුතු කරන්න හැකි ඉක්මනින්. මොකද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි නිහඬ වෙලා නැහැ. අපි බලාගෙන ඉන්නවා. අපි බලය දුන්නා. දැන් අපි මේ බලය පාවිච්චි කරලා රහසිගත ඒවා හංගගෙන ඉන්න හදන්නේ නැතුව එක එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතුව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්න කැමති. මේ දැන් පාලනය කරන අයට තව මාසයකින් පමණ පාස්කු ප්‍රහාරයේ 6 වෙනි සංවත්සරය සමරනවා. ඒක නිසා මේ 6 වෙනි සංවත්සරයට කලින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයේ අපි කැමති ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් අපිට සිද්ධ වෙනවා නැවත වරක් පාරට බහින්න කියලා තමයි ආදිනල්තුමා කියලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් NPP එක වේදිකා දෙවනත් වෙනකන් කෑ ගැහුවා කිව්වා හරිද අපි ආපුවම මාසෙන් කරනවා කිව්වා දෙකෙන් කරනවා කිව්වා අපි ටියුෂන් දෙනවා කිව්ව කට්ටියට අන්තිමට ටියුෂන් උත් නැහැ මොකුත් නැහැ මේවා ගැන හොයන්නෙත් නැහැ කියලා වගේ තමයි පේන්න තියෙන්නේ. රජයේ බලයටපත් වෙලා දැන් මාස 6කට වැඩි කාලයක් වෙනවා. ජනාධිපතිවරයා විශේෂයෙන් ජනාධිපතිවරයා බලයටපත් වෙලා ඊට පස්සේ රජයේ බලයටපත් වෙලා දැනට මාස 3 ඉක්මවලා ගිහින් තියෙනවා. ඉතින් තාමත් මේ පරීක්ෂණ භාගයට කෙරිලා තිබුණේම මේවා තාමත් කල්ලාදින්නේ කවුද කල්ලාදින්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා ස්ථාවරයවත් කියන්න ඕනේ. එක්ක රජයේ පැත්තෙන් ඇවිල්ලා යම්කිසි දැනුම් දීමක්වත් කරන්න ඕනේ මේ පරීක්ෂණ තියෙන්නේ මොන මට්ටමේද කියලා. මේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා මේවා අපි ඉදිරියට යමින් තිබෙනවා. දැනට මේ වගේ සාර්ථකත්වයේ මෙච්චරයි කියලාවත් එක්ක තීරණයක් දෙන්න නැත්තම් මිනිස්සු තවත් කලකිරීමකටපත් වෙනවා විතරයි. මිනිස්සු තව පාරක් ඇඳුනාද රැවටුනාද කියලා හිතන්න වෙනවා මිනිස්සුන්ට. ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා රජයේ පැත්තෙන් මේ පිළිබඳ යම් ප්‍රකාශයක් හෝ කෙරෙයි කියලා. අපි තව නිවුස් එකක් ගමු. මේක ලංකාදීප වාර්තා කරලා තියෙන්නේ. වෙලෙසුදාගේ මල්ලිසොයා පොලිස් කණ්ඩායම් දෙකක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බඩවීට ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් තුවාල කර පලා ගොස් සිටින වෙලෙසුදාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කණ්ඩායම් දෙකක්
විමර්ශනය කරන බව පොලිස් නිලධාරියෙක් පවසලා තියෙනවා. ගල්කිස්ස සහ දෙහිවල පොලිසිවල කණ්ඩායම් දෙකක් මෙසේ විමර්ශන ආරම්භ කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් බඩෝවිට 3 වෙනි අදියරේදී තමයි මේ කොස්තාපල්වරයා එහෙම පිහියනමකට ලක් වුණේ. මෙහෙමක් සිදු කරන අතරතුර ඉතින් අනතුරුව තමයි මේදි මේ වෙලේසුදාගේ මල්ලි කියලා පොලිසිය විසින් මේ පුද්ගලයාව අනාවරණය කරගෙන තිබිලා තියෙන්නේ. ඉතින් පොලිසිය විමර්ශන සිදු කරනවා කියලා තමයි සඳහන් කරලා තින්නේ. ඉතින් බඩෝවිට කියන්නේ සුවිශාල වශයෙන් අපරාධ සිද්ධ වන ස්ථානයක්, අපරාධකරුවන් නිතර ගැවසෙන ස්ථානයක්. ඉතින් පොලිසියටත් ගිහිල්ලා ඉන්වෙස්ටිගේෂන් කරන්න අමාරුයි. ඒක අමුතුම විදිහේ වෙනස්ම විදිහේ තැනක්, ජනාකීර්ණ කුඩා ප්‍රදේශයක්, ජනාකීර්ණ ප්‍රදේශයක්. ඉතින් හැමතැනම කුඩා පාරවල් තියෙන දිවයන්. ඉතින් මේවායින් ගිහිල්ලා පැනලා යන්නදී මේ සැකරුවා. ඉතින් ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ සැකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කරලා ඔවුන් නීතියේ රැහැනට ගෙන උන්ට හැකියික්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න මේ අපරාධ රැල්ල මැඩ පැවැත්වීම සඳහා තව තවත් වැඩි මහන්සි වෙන පොලිසියට වැඩ කරන්න වෙනවා. මේ රට පුරා සිදුවන පාතාලයේ ඝාතන රැල්ල තාමත් නැවතිලා නැහැ. ඉතින් මේක ආම නවතින්න ඕන. මේ වෙනුවෙන් පොලිසිය කුමක් හෝ ඉදිරි වැඩපිළිවෙලකට යන්න වෙනවා. දැන් තියෙන වැඩපිළිවෙල ශක්තිමත් මදි. ඒ ශක්තිමත් මදි හින්දා තමයි මේවා තාමත් ක්‍රියාත්මක වෙන්නේ. පොලිසියට බය නැතුව මේගොල්ලෝ මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මීට වඩා වැටලීම් වැඩි කරලා මීට වඩා තියුණු තාක්ෂණය පාවිච්චි කරලා මේ සැකකරුවන් නීතිය රැහැනට අසු කරගන්න උත්සාහ කරන්න කියලා අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා. ලංකාදීප වාර්තා කළ තියෙන තව පොතක් වෙත අවධානය යොමු කරමු. කොළඹ වරාය ආසන්නයේ තෙල් නලයක කාන්දුවක් කියලා තමයි මේකේ හෙඩ්ලයින් එකේ සඳහන් කරලා තියෙන්නේ. කොළොන්නාව විසින් කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නලයක කාන්දුවක් වී ඇති බවත්, එම කාන්දුව මෙවැනිට සම්පූර්ණයෙන් නතර කර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළඹනාගාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්ති කුමාරගේ මහත්මයා තමයි පවසලා තියෙන්නේ. වරායට ආසන්නයේ එම තෙල් කාන්දුව ස්ථානයේ වසා දැමීමට පෙර කළ යුතු පිරිසිදු කිරීම මේ නොවිට කරමින් සිටින බව කී නෙත්ති කුමාරගේ මහතා ඉන්පසු එම ස්ථානයේ කාන්දුව සම්පූර්ණයෙන්ම වසා දමන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මම හිතන්නේ මේක සෑහෙන කාලයක් පරණ බට්ලයින් එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ නඩත්තු කටයුතු අනිවාර්යෙන් කරන්න ඕන. මේවා පිළිබඳව සොයා බලන්න ඕන. සොයා බලලා මේ වගේ දේවල් නැවත ඇති නොවෙන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න කියලා අපි CPC එක පැත්තෙන් ඉල්ලා සිටිනවා. අපි දිවයින වාර්තා කරලා තියෙන පොතක් විතර අවධානය යොමු කරමු. සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ට සැර ප්‍රකාශයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. රෝගීන් අපේට තබාගෙන රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවා නම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දුව ගැනීමට වත්මන් රජයේ බැඳී සිටින බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා තමයි සඳහන් කරලා තියෙන්නේ. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව බවත් මෙම පණිවිඩයේ තේරුම්ගෙන සියලු සෞඛ්‍ය වෘත්තිකයන් කටයුතු කරන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. එමෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් සමග සාකච්ඡා කර විසඳාගත නොහැකි ගැටලු ප්‍රශ්න කිසිවක් නොමැති බව ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක් කැපවීමට සූදානම් බවත් අමාත්‍යවරයා කියලා තියෙනවා. කලින් පැවති රජයන් කටයුතු කළ ආකාරයට නොව සෞඛ්‍ය වෘත්තිකයන්ට අවශ්‍ය ඕනෑම ගැටලු ප්‍රශ්නයක් වර්තමාන රජයේ සමග සාකච්ඡා කර විසඳී ගැනීමේ හැකියාව තිබෙන බවත් එම සාකච්ඡාවලට රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිටගෙන විසඳුම් ලබා දෙන්නට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් මේදී අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් හෙට දිනේදී එදියන් වර්ජනයකට එක් වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක දවල් කාලේ. ඉතින් ඔවුන්ගේ මේ උසස් වීම සම්බන්ධ ගැටලුවකට තමයි මේ වර්ජනය කරනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මේ ඇමතිතුමා කියලා තියෙන කතාව සර්ව සාධාරණ. ඉතින් අහිංසක රෝගීන් අපේට අරගෙන බිල්ලට අරගෙන මේ වගේ වර්ජන සිදු කිරීමෙන් වළකින්න කියලා අපිත් සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් ඉල්ලනවා. ඒ වෙනුවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට තියෙන වෙනත් ක්‍රමවලට ගිහිල්ලා ඒ ක්‍රම ඔස්සේ මේක කරගන්න බැරි නම් මේ වගේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න එකපාරට වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න එපා. සාකච්ඡා කරලා විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න. සාකච්ඡා කරපු පළියට ඒ ප්‍රශ්නෙට හෙට උත්තරේ හම්බෙන්නේ නැහැ. සමහර ඒවාට කෙටි කාලීන පිළිතුරු ලැබේ, සමහර ඒවාට මධ්‍ය කාලීන පිළිතුරු ලැබේ, සමහර ඒවාට රජයක් විදිහට දෙන්න වෙන්නේ දීර්ඝ කාලීන පිළිතුරු. ඉතින් මේ පිළිතුරු තුනම අපේක්ෂාවෙන් මේ සාකච්ඡාවලට සහභාගී වෙන්න ඕනේ. ඉතින් රජයේ පැත්තෙනුත් ඔවුන්ට වෙන්න ඕන යුතුයකම් වගකීම් ඉෂ්ට වෙන්න ඕන. ඒවා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන ලෙස
කෙසේ හෝ ඒ ප්‍රශ්න විසඳන තැනට කටයුතු කරන්න ඕනේ. මේ ක්‍රමයේ භාවිතයෙන් තමයි මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් මේකට දෙගොල්ලම කැප වෙලා කටයුතු කරන්න ඕන. ඉතින් සෞඛ්‍ය වෘත්තිකයන්ට තියෙන්නේ ප්‍රශ්න වලට හෙට විසඳුම ඉල්ලන්නේ නැතුව ඒකත් සමහර ප්‍රශ්න වල දීර්ඝ කාලීන විසඳුම් තියෙන්නේ. ඒවට එකඟ වෙලා අහිංසක ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒත් එක්කම අපි විදේශ පොතක් වෙත අවධානය යොමු කරමු. මේකත් කොලම්බෝ ටයිම්ස් වලින් තමයි කොටා ගන්නේ. යෙමනි හූති සටන්කාමීන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගවලට අනුව ඇමරිකාව විසින් යෙමනි හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම් හා එම නෞකාවලට ඔවුන් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම හේතුවෙන් ට්‍රම්ප් මෙම නියෝගය දීලා තියෙනවා කියලා ප්‍රහාර හමුවේ පුද්ගලයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක කාලාන්තරයක් තිස්සේ ඇදෙන ප්‍රශ්නයක්. මේ සටන්කරුවන් නෞකාවලට පහර දෙනවා. ඉතින් නෞකා බොහෝමයක් රතු මුහුදේ ධාවනය නවත්වලා ඉතින් ඉතා දීර්ඝ ගමනාන්තයකින් ගමන් කරන්න වෙලා තියෙන නෞකාවලට මේ ප්‍රශ්නේ ඉන්න. ඉතින් මේවට කවුරු හරි මැදිහත් වෙලා විසඳුමක් දෙන්න ඕන. ඔවුන් උත්තරේ ඉල්ලන්නේ ආවුදෙන් නම් ඒකට උත්තරේ ආවුදෙන් දෙන්න ඕන. ඔවුන් සාමයට අකමැති නම් ඔවුන්ට උත්තරේ ඕනේ ආවුදෙන් නම් ඔවුන්ට ආවුදෙන් හරි උත්තරේ දීලා මේ ලෝකේ වෙළඳාම අඩපණ කරන මේ වගේ ක්‍රියාවන් නැවැත්වීමට කටයුතු කිරීමට මැදිහත් වීම ඉතාම හොඳ දෙයක්. ඉතින් කෙසේ හෝ මේ කැරලිකරුවන් සටන්කරුවන්ගේ මේ මුහුදු මාර්ගයේ මුදාගෙන නැවතත් යථා තත්ත්වයට පත් කරලා දෙන්න කියලා අපිත් සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අදට වැඩසටහන අපි මෙතනින් අවසන් කරනවා. සාම්ප්‍රදායික සීමාවෙන් එහා පත්තරේ බලන්න හෙටත් එන්න මේ නෙවඩන් වෙබ් පත්තරේ.